ශ්‍රී ලාංකීය සංගීත වංශ කතාවේ විප්ලවීය ආරම්භය 1991 ඔක්තෝබර් 1 වනදා ඩොනල්ඩ් සයිරස් ප්‍රනාන්දුගේ සංකල්පයට ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම බිහිවිය. සියල්ලෙන් සන්නද්ධ ෆ්ලෑෂ් බෑක් ජනතාවගේ සංගීත කණ්ඩායමයි. ෆ්ලෑෂ්බෑක් ස්ටයිල්. ෆ්ලෑෂ්බෑක් අද මෙතන ඉන්නේ ඕගොල්ලන්ගේ ආශිර්වාදයෙන්. Thank you very much. ෆ්ලෑෂ්බෑක් Music City. Flashback Studio. Our achievements. We got the result, and the Slim Nielsen People's Song of the Year is Ayodhya Fernando wrote the lyrics, and the winner is Oya Nisa. Oya Nisa. Come on, ladies and gentlemen, put your hands together for Roshan Fernando. Come on, everybody. Let's hear it louder, louder. All right. Which means, yes, we told you it's joint, and Slim Nielsen People's Male Singer of the Year. The other joint winner is Oya. Roshan Fernando. Put your hands together, ladies and gentlemen. Come on, ladies and gentlemen, get it louder, get it louder. The joint winner, the Slim Nielsen People's Male Singer of the Year. Mr. Sundaramurthy, thank you very much. Master comments. අන්තිම සටනේ හුස්මට සමවි මනෝජ් මුළු ලෝකෙම පුදුමයට පත්වෙන්න අති විශාල ජයග්‍රහණය මහා ඛේදවාචකෙන් මේ රට මුදවා ගැනීමත් සමග අපේ රටේ කලාකරුවන් මේ වෙනුවෙන් සහභාගී වෙච්ච ප්‍රමාණය ප්‍රතිශතාත්මකව බොහොම මදි කියලා තමයි මට හිතෙන්නේ. ඒ අවුස්සේ මේ ෆ්ලෑෂ්බෑක් කියන සංගීත කණ්ඩායමට මේක දැනෙච්ච හැටි මේ සංගීතකාරයන් මේක හොඳට දැනෙනවා. මොකද හේතුව සංගීත සංදර්ශන ඔක්කොම තහනම් ඒ කාලේ. රාත්‍රී වෙනකොට රෑ 9 10 වෙනකොට මේක ඕෆ් කරලා ගෙදර එන්න ඕනේ. ඒ නිසා ලංකාවේ මතකනේ සංගීත සංදර්ශනයක් නැති විනෝදාස්වාදයක් නැති අන්ධකාර භීතියෙන් පිරුණු රාත්‍රියෙන් ගත වුණේ. මේ රාත්‍රිය නිදහස් වුණා. නිදහසල මෙන්න නැවත අපට හොඳට ඇවිදින්න පුළුවන්කම ලැබුණා. අනේ ෆ්ලෑෂ්බෑක් කියන සංගීත කණ්ඩායම රොෂාන් ප්‍රනාන්දුට අපි ස්තුති වෙන්න ඕනේ. ඔහු මේ යුද්ධයෙන් පසු වේදිකාවට නැග්ගේ මෙන්න මේ ගෞරව ගීතය හදාගෙන. මම නරඹා තිබෙනවා ඔවුන්ගේ සංගීත සංදර්ශනය. ඒ සංගීත සංදර්ශනයේ ආරම්භයේදීම ගිනි පිඹලා
දන්න සෙල්ලම් දාලා මේ ෆ්ලෑෂ් බෑක් කොල්ලු ටික උඩ පැනලා කෑ ගහලා ඩ්‍රම් සෙට් ගහලා සද්ද කරලා මේ නරඹන්නන්ගේ ලොමුදහ ගැන්වන මට්ටමට උන් අරන් ඇවිල්ලා තමයි මේ ගීතය ගායනා කරන්නේ. මේ ගීතයට මුළු ප්‍රේක්ෂකාගාරෙම නැගී සිටිනවා. ෆ්ලෑෂ් බෑක්ටත් මම ගෞරව කරනවා. රොෂාන් ප්‍රනාන්දුටත් මම ගෞරව කරනවා. මහා පිරිවරක් මේ ගායනා කරන්නේ. මේ පිරිවර අතර තව හාමනි ගොඩක් ඇහෙනවා. ඉතා ඉහළ ස්වරවලට යන්නේ මේ මහා කෑගොස්සන් ගැහිල්ලක් එක්ක මේ බෑන්ඩ් එකම එක්කහුලා ගහන්නේ. අපි සමන්ත පෙරේරා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය අද මේ ඉතා අඩු වාදන භාණ්ඩ තොගයකින් ඒ ෆ්ලෑෂ් බෑක් ලාගේ එලිමහන් සංදර්ශන වල තියෙන මහා දැවැන්ත හඬ සකස් කරලා දුන්නා. ඒ නිසා මේ අපට සන්තෝෂ වෙන්නට පුළුවන් කාරණාවක්. ඒ සියලු සන්තෝෂ ගෙනාවේ ඔබ නිසා අපි ඔබට සැලුට් කරනවා. Performance on stage. අපි ඔක්කොම එකම සහෝදර රැණක් වගේ. අයියේ මට හිත සිද්ධ කියන්න බා පටන් ගන්න දෙන්න. හරි. හැමෝටම අයිතියක් තියෙනවා මේක. හැමෝටම අයිති. හැමෝටම අයිති. කියමුද සිද්ධ? Flashback style. අවුරුදු 22ක් කියන්නේ ලොකු කාලයක්. ඒ අවුරුදු 22ේම මම ෆ්ලෑෂ්බැක් සමාජිකයෙක්. ඒ ආපු ගමන ගැන මම අද ගොඩක් සතුටුයි. බුද්ධි කාලේ මරද වෙන්නේ වෙලිබා වෙලලි ගියා අතීතේ ගෝබෙන්ද ඕලුමානේ. Prior to stage. මෙච්චර දුර ගමනක් යන්න කළමනාකාරීත්වය අත්‍යවශ්‍යයි. ඉතින් ඒ කළමනාකාරීත්වය අපිට හරියට ලැබෙනවා. රොෂාන් නායකයා වශයෙන් අපිව නිතරම අප්ඩේට් කරනවා. අපිට තියෙන්නේ අපේ ඩියුටි එක හරියට කරන්න විතරයි. Flashback fun time in Europe.
නම් ලොකු වගකීමක්. මොකද රොෂාන් අය අපිත් එක්ක නිතරම කියන්නේ තමන්ගේ ඩියුටි එක කියලා. ඉතින් මමත් ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන් මගේ ඩියුටිය මම ෆ්ලෑෂ් බෑක් ලබා දෙනවා. ෆ්ලෑෂ් බෑක් එක වැඩ කරනවා කියන්නේ ෆුල් ෆන්. මම ගොඩක් ආඩම්බර වෙනවා මොකද මම ඉන්නේ ෆ්ලෑෂ් බෑක්. ස්ටේජ් එකේ ප්ලේ කරනකොට පර්ෆෝම් කරන්නත් ඕන. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, උඩ බහිනවා. හැබැයි පෑන්ස්ලත් බලාගෙන ඉන්නවා. පාට් එකක් හරි මිස් වුණොත් ඔක්කොම ඉවරයි. මේ රැවුල් මේ ෆැෂන් අපට ඕන. හැබැයි අපේ ඇතුලේ හොඳ විනයක් තියෙනවා. ඒක අපිට දුන්නේ ෆ්ලෑෂ් බෑක්. ෆ්ලෑෂ් බෑක් සමාජිකයෙක් වීම මට උරුමයි. ප්‍රැක්ටිස් නම් අනිවාර්යයි. ප්‍රැක්ටිස් නැතුව ලොකු ගමනක් යන්න බෑ. අපිට විෂන් එකක් තියෙනවා. ෆ්ලෑෂ් බෑක් එකේ ලොකු තරම්. මමත් එතන ඉන්නවා. ආඩම්. මෙන ආදරය පිළිබඳව අමාත්‍යකරු මල්සරා මායාදුන්න අමාත්‍යතුමා මෙන සපත් වෙනවා. දෙන්න හොඳ ආත්මල සන්නාදයක් මල්සරා මායාදුන්න අමාත්‍යතුමාට. මල්සරා මායාදුන්න අමාත්‍යතුමාට. මල්සරා මායාදුන්න අමාත්‍යතුමාට. ප්‍රේමේ අමාත්‍යතුමාට. ආදරේ අමාත්‍යතුමාට. සභාවෙන් අවසරයි. අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ නැන්දේ මාමී නැන්දගේ පුතේ මම මේක අවස්ථාවක් කරගන්නවා විනාඩියක් කතා කරන්න. ලොක්ක දෙන්න ටෝක් එක දෙන්න නැගලා යන්න දෙන්න. අද මේ රටේ දුකටපත් වුණු ආදරවන්තයන් කොච්චර සිටිනවද මිත්‍රවරුනි? අපි දන්නවද? බලා දන්නේ කවුරුත් දන්නේ අන්න දැක්කද? කවුරුත් දන්නේ. ඒ අහිංසක ආදරවන්තයන්ගේ ප්‍රශ්න කාටවත් වැඩක් නැහැ. කවුරුත් ඒවට අත දාන්නේ නැහැ. අහන්න මිත්‍රවරුනි, ඒ සියලුම ප්‍රශ්න මම බාර ගන්නවා. මම හිටියේ යුරෝපේ. මම යුරෝපේ දාලා ෆ්ලෑෂ් බෑක් එකක් ආවේ. යුරෝපේට වඩා ෆ්ලෑෂ් බෑක් ගොඩක් වටිනා හන්ද. ඒකේ සමාජිකයෙක් කිව්ව මට ඊටත් වඩා ලොකු ආනන්දයක්. ලංකාවේ පිටරට මේ කොහෙ ජෝවල්ට ගියත් අපි ප්ලේ කරන්නේ ලයිව්. පැයක්ද දෙකක්ද තුනක්ද කිසි මහන්සියක් නැහැ. මොකද අපි ඉන්නේ ෆන් එකේ. Flashback Sound Gear.
මම සවුන්ඩ් ඉංජිනේර්. ෆ්ලෑෂ්බැක් ෂෝ වලට ලොකු ප්‍රවුඩ් එකක් එනවා. ඒන හැමෝටම පැහැදිලිව සවුන්ඩ් එක ඇහෙන්න සලස්සන එක මගේ වගකීම. මට නිතරම උපදෙස් ලැබෙන්නේ ඒ දේ හරියට කරන්න. මේ අහලා අපේ තාලේ වැඩි වැඩක් නෑ අදුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහලා අපේ තාලේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ මූලික අඩිතාලම දැම්මේ මගේ පියා. ඔහු අපිට නිතරම කිව්වේ කැපවීමෙන් වැඩ කරන්න. අදිෂ්ඨානෙන් වැඩ කරන්න. හරියට වැඩ කරන්න කියලා. ඇත්තටම අපි මේ දේවල් හිතට ගත්තා. එදා ඉඳලා අද වෙනකන් ඒ ආපු ගමනේ ඒ උපදෙස් ලොකු පිටුවහලක් වුණා. ඇත්තටම ඒ ගමනට අත්ලක් උනේ අපේ ආදරණීය රසිකයන්. ඉතින් ඒ රසිකයන්ගේ ආශිර්වාදය හැමදාමත් හැම වෙලාවකම අපිට බලපෑවා. සංගීතය කියන්නේ හදවත් දෙකක් එක්ක කරන ගනුදෙනුවක්. ඉතින් මේ හදවත් එක්ක කරපු ගනුදෙනුව ගොඩාක් සාර්ථකව කළා කියලා ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායකයා හැටියට මම අහිංසකව සතුටක් ලබනවා. අදත් හෙටත් ඉදිරියටත් අපි හරි දේ කරන්නේ අපේ රසිකයෝ වෙනුවෙන්. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම කියන්නේ ජනතාවගේ සංගීත කණ්ඩායම. ගොඩාක් ස්තුතියි. New release. First love එක තියෙන්නේ. කාටද ඒක අමතක කරන්න පුළුවන්. මටත් ඒ වගේ එකක් තිබුණා. හැබැයි දැන් නෑ. ළඟින් උන්නු කාලේ ඔයාට මතකද අපිට එකතු වෙන්න බැරුව ගියේ කරුමේට. ඔන්න ඔය සිද්ධිය වෙලා ටික කාලයක් ගියා. දවසක් ඇය මුණ ගැසුණා මග තොට. මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට. කවුදනේ ගෝතය? මේ සොරි ඔයාට මාව මතකද? ඇහුව ගමන් ඇය කිව්වා එතකොට අනේ මට මතක නෑ. අනේ මට මතක නෑ. අනේ මට මතක නෑ. අනේ මට මතක නෑ.